ලස්සන කියලා කියන්නේ ඇත්තටම හරිම සාපේක්ෂ දෙයක්. ලෝකේ මොන්න මිලියන් ඩොලර් ගණන් වටින පින්තූරයක් වුණත් ආරම්භය හිස් කඩදාසියකින්, පින්සලකින් සහ එකම වර්ණ ටිකකින්. මොකද ලියනාඩෝ ඩා වින්චිට උනත් වෙනම වර්ණ තිබුණ නැහැනේ පාට කරන්න. එතකොට මෙතනදී අපි දැනගත යුතු දෙයක් තමයි මනුස්සයෝ විදිහට ගන්නකොට ඕනම කෙනෙක් හිස් කැන්වස් එකක් වගේ ඕනම කෙනෙක්ට තවත් ලස්සන වීමේ හැකියාවක් තියෙනවා. ඕනම කෙනෙක්ට තමන්ගේ පෞරුෂත්වය තව වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕනම කෙනෙක්ට තමන්ගේ දැන් තියෙන කැන්වස් එකට වඩා තවත් ලස්සන නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒක අපිට තියෙන ට්‍රීට්මන්ට්ස් වලින් අපිට තියෙන අලුත් ලෝකේ විශේෂ දේවල් නෑ. නමුත් ලෝකේ දැනට තියෙන දේවල් වලින් අපි කියනවා ආටිස්ට් කෙනෙක්ට හම්බුනොත් වෛද්‍යවරු කියලා කියන්නේ මේ ට්‍රීට්මන්ට්ස් කරන ඊස්තටික් මෙඩිකල් කොස්මෙටික් මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් කරන ડોක්ටර්ස්ලා ප්ලාස්ටික් සර්ජන්ස්ලා හරියටම ආටිස්ට් කෙනෙක්. තමන් ළඟට එන කැන්වස් එක තමන් ළඟට එන පුද්ගලයාව වෙනත් රාමුවකින් ඒක බලන්න හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේම තමයි විශේෂ මිමි විශේෂ සයන්ටිෆික් ප්‍රොපෝෂන්ස් තියෙනවා අපි කෙනෙක්ව තවත් ලස්සන කළ හැකි. ඉතින් අපි දුක් වෙන්න ඕනේ අනේ දෙවියෝ අරයාව ලස්සනට මවලා තියෙනවා. මෙයා හරිම ලස්සනයි. මට වඩා අරයා ගොඩක් ලස්සනයි. එහෙම කියලා දුක් වෙන්න එපා. ඕනම කෙනෙක්ට පුළුවන් තමන්ට තවත් ලස්සන වෙන්න, තමන්ගේ පෞරුෂයතාව වැඩි කරගන්න, කොන්ෆිඩන්ස් එක ඒ හරහා වැඩි කරගෙන ජීවිතේ දිනන්න, හරි විදිහ අඳුරගෙන හරි ආටිස්ට් ડોක්ටර් කෙනෙක් එක්ක වැඩ කරොතින් විකෘති විරූපී වෙන්නේ නැතුව ස්වභාවික ලස්සනක් නමුත් තිබුණට වඩා ලස්සනක් ගන්න පුළුවන්.